ආයුබෝවන් යාළුවනේ. ඔන්න ඉතින් අදත් අනං ආවලුත් වීඩියෝ එකක්. අද වීඩියෝ එකෙන් මම අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ හදිස්සියට සල්ලි ඉවර වෙලා ඔයාගේ ෆෝන් එකේ data තියෙනවා නම් ඒ data සල්ලි කරගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ. එහෙම නැත්නම් ඔයා දාගත්තු data card එක සල්ලි කරගන්නේ කොහොමද කියලා තමයි අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයා මුලින්ම යන්න ඕනේ ඔයාගේ call log එකට. මම ඒක මේ විදිහට open කරගන්නවා. ඔයත් මේ විදිහට open කරගන්න. ඊට පස්සේ ඔයා මේ විදිහට call log එකට ආවට පස්සේ ඔයා මෙතන මේ විදිහට ඩයල් කරගන්න ඕනේ. #678යි තරුවයි 8යි hash කියලා. ඊට පස්සේ ඔයා මේ කෝඩ් එක ඩයල් කරගන්න ඕනේ ඔයා data card එක දාලා තියෙන SIM එකෙන්. මම මේ විදිහට SIM එකෙන් ඩයල් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට කෝඩ් එක රනින් වෙලා ඔයා මෙතනින් දාගත්තු data card එකේ ගාන මෙතනින් ඉල්ලනවා. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා ෆෝන් එකට දාගෙන තියෙන්නේ 159ක් කියලා. ඔයා ඒ දාගත්තු data card එකේ ගාන මෙතන type කරගන්න ඕනේ. ඔයා මෙතන data card එකේ ගාන type කරලා send කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඒ data ටික සල්ලි වලට හරව ගන්න. මේ වැඩේදී ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි data සල්ලි කරගන්න පුළුවන් අවුරුද්දටම දෙපාරයි. අනිත් එක තමයි අනිවාර්යෙන් ඔයා dialog user කෙනෙක් වෙන්න ඕනේ. මොකද අනිත් SIM use කරන අයට මේ විදිහට data සල්ලි වලට හරව ගන්න බෑ. ඔයාලා මෙතනින් type කරගෙන send කරගන්න. මගේ දැනට data නැති නිසා මම මෙතනින් ඉස්සරහට continue කරන්නේ නැහැ. ඔයාලා මෙතනින් ඔයාගේ data card එකේ ගාන type කරලා මෙතනින් send කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් data ටික සල්ලි වලට හරව ගන්න. මම හිතනවා අද වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ වැදගත් කියනවා channel එක subscribe කරගෙන bell icon එක click කරගෙන යන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් comment කරගෙන යන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙ දවසක හමු වෙමු.